හයි කොන්දාලට අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ආවේ ජපානයේ ඇගේ රසමරස කෑමක්. ඒක මගේ ෆේවරිට් කෑමක්. ඒක සුෂි. හරිද? ඒක මම ඔයගොල්ලන්ට හදන විදිය අද ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. ඒ කියන්නේ සමහරක් අමුද්‍රව්‍ය අපේ ගෙදර තියෙන ඒ විදිහටම අරගෙන කරන විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් යමු වීඩියෝ එකට. දැන් මම මුලින්ම කරන්න හදන්නේ හාල් ටික තඹ ගන්න. මට හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ මේකට පාවිච්චි කරන ජපානයේ පාවිච්චි කරන නිෂිකි රයිස් එක. ඒක මට හොයාගන්න බැරි වුණා. ඒක නිසා මම ඒකට ගෙදර පාවිච්චි කරන හොඳම බාස්මති රයිස් එක තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් හදන්නේ ඒක තඹ ගන්න. දැන් අපි මේ හාල් එක තඹ ගන්න හදන්නේ. මේක හැබැයි මේ හොඳට ටිකක් බෙරිගෙන තඹ ගන්න ඕනේ. ඒකට ඕගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳින් මේ හාල් එක තඹ ගන්න. බත් එක තැම්බෙනකන් අපි ඒකේ සීසනින් එක හදාගන්න හදන්නේ. ඒකට මට ඕන වෙනවා sugar, rice vinegar, salt. මම මේකට අවශ්‍ය මේ recipe එක description එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් බලලා ගන්න පුළුවන්. දැන් මම මුලින්ම විනාගිරි ටික එකතු කරගන්නවා. sugar එකතු කරගන්නවා. දැන් මම ඒකට salt ටික එකතු කරගන්නවා. දැන් අපි සීනි ටික හොඳට දිය වෙනකම් මේ ටික හොඳට මික්ස් කරගන්න. සීනි ටික හොඳින් දිය වෙලා තියෙන්නේ. බත් එකත් එක්ක දැන් කලවම් කරගන්න තියෙන්නේ. දැන් මම සීසනින් එක කලවම් කරන්න යන්නේ මේකට බත් එකට. බත් එක හොඳට උණුවෙන් තියෙන්න ඕනේ. උණුවෙන්ම තමයි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තියෙන මට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මම කියවන සුෂි ජාති දෙකක් හදනවා කියලා. ඒ දෙකටම අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මම කපලා අරගෙන තියෙන්නේ. ඒ වගේම ප්‍රොන්ස් ටික තඹගෙන තියෙනවා. කියුකම්බර්, මැංගෝ, ඇවෝකාඩෝ ඒ ටික මේ විදිහට කපා ගන්න ඕනේ. දැන් එහෙනම් අපි සුෂි හදන්න පටන් ගමු. මේකට කියන්නේ හොරිෂි කියලා. මේක සීවිත් කියලා කියනවා. දැන් මම අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි දැන් හදමු. මේ තියෙන සුෂි හදන්න අපිට ඕන කරන මේක මේක ඉරහලින් තමයි හදන්නේ. මේ ඉතින් සුෂි හදන්න පටන්. දැන් අපි සීවි ටික අරගත්තා. දැන් අපි ඒක මැට්ටෙකින් තියනවා. දැන් අපි අත් දෙක මුලින්ම තෙමා ගන්න ඕනේ. එතකොට අපේ බත් එක අතේ ඇලෙන්නේ නැහැ. දැන් අපි මේ විදිහට කියුකම්බර් ටික තියා ගන්න ඕනේ. ඒ වගේම මැංගෝ ටික. ඊට පස්සේ දැන් අපිට මේක රෝල් කරගන්න තියෙනවා. රෝල් එක හදන්නේ. ඒකට මේ ආකාරයට පට්ටික දාලා අපි හැමින් තුනී කරගන්න ඕනේ ඒක. දැන් අපි මේක හොඳට තුනී කරගත්තා. දැන් අපි මේක අනිත් පැත්ත හරවමු. අපි දැන් ප්‍රොන්ස් ටික ඇවෝකාඩෝ ටික මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊටම දැන් අපි අර කලින් කරපු විදිහටම මේක හොඳින් රෝල් කරගන්න ඕනේ. මේ තියෙන අලගකට සුෂි රෝල් එක. අපි දැන් එහෙනම් මේකේ රස කොහොමද කියලා බලමු.
දැන් අපි හදලා ඉවරයි. දැන් රස බලන්නයි හදන්නේ. එහෙනම් අපි රස බලමු. අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝගේ දැනුමට යමක් එකතු කරගත්තා කියලා මට හිතෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ යමක් එකතු කරගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න මතක කරන්න එපා. එහෙනම් අද පිළිගන්න ඔයගොල්ලන්ට සුබ දවසක්.